කුඹුක් ගස් වලින් වට වුණ කැලයක් මැද්දේ සීතල වතුර පාරක් ගලාගෙන යන තැනක් පුත්තලම කිට්ටුව තියෙනවා කියලා දැනගෙන හිටියද? ශ්‍රී ලංකාවේ මේ වගේ තැනක් තියෙනවා කියලා දැනගෙන හිටියද? සමහර තැන් තියෙනවා කාලය හරි හිමීට කලන ලෝකයේ නතර වෙලා වගේ දැනෙන. මේ කියන්නේ ඒ වගේ තැනක් ගැන. ආයුබෝවන් කොහොමද? අපි අද ඉන්නේ හරිම සුන්දර තැනක. අපි මේ ඉන්නේ පුත්තලමේ. පුත්තලමේ සුන්දර ගඟක් මුහුදට වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙන තැනක තමයි. මේ හරියට කියන්නේ ගඟේ වාඩිය කියලා. ගඟේ වාඩිය කිව්වම මේක හරියට ප්‍රසිද්ධ තැනක් කැම්ප් කරන අය. පේනවනේ මේ පරිසරයේ තියෙන ලස්සන ඇත්තටම හරිම මේ සුන්දර පරිසරයක්. මේ පරිසරය මාරුනේ කියලා දන්නේ නැහැ නේ. මාරව ලස්සනයි. මාරව නිදහස්. මේ මාසෙකට සැරයක්වත් මේ වගේ එකක් මේ වගේ එන්න ඕනේ. මේ නවත් මාසෙකට සැරයක් එන්න වෙලාව තියෙනවද වැඩ කරනත් වැඩත් එක්ක? ඈ? ඔලා කොන්ත්‍රා වෙලාව ගන්නවා. උමනා නම් එතේ නේ. ගොඩක් කට්ටියට අර නැත්තේ යන්නේ වමනාව. ඒක හොඳට මහන්සිලා හෙට නිදා ගන්නවා කියලා හිටියොත් එහෙම වැඩේ හරියන්නේ නැහැ. අනිත් එක මේ තරුණ වෙන්න ඕන දෙවි දින්න. නෑ. ඉතින් වයසට යාගෙන යනවනේ. ටිකෙන් ටික 40 සීමාවේ. බිසි ජීවිතෙන් මිදිලා මේ වගේ තැනකට ඇවිල්ලා මේ වතුර පාර අහගෙන කුරුළු සද්ද ටික අහගෙන ඉන්නකොට ජීවිතේ රීසෙට් වෙනවා. ඒ කියන්නේ ආයේ අපිට තිබිච්ච ස්ට්‍රෙස් නැති කරගන්න සමහර ප්‍රශ්න අමතක කරලා ආයේ ජීවිතේ පටන් ගන්න ඕන වෙනවා. ඒ නිසා ජොබ් එකට මෙහෙර වෙලා ඉන්න නැතුව චුට්ටක් ඇවිදින එක ඇඟටයි හිතටයි සෑහෙන්න හොඳයි. අපි මේ ඉන්නේ කලාවේ යූරේ. දකුණු අත පැත්තෙන් කලාවේ ගලා බසිනවා. මෙතන මේ හරිම සුන්දර මේ කුඹුක් යායක්. හරිම සුන්දරයි. උදේට මේ view එක මේක මිදින්න දිනනවා නම් හරිම වටිනවා. හා
විල්පත්තු අනාන්තරයේ මායිමෙන් මේ ගලා බසින කලාඔයේ ඉවුරුවල වැලිපර කිහිපයක්ම දකින්න තියෙනවා. අපි වගේ සංචාරකයෝ කූඩාරම් ගහන්න මේ වැලිපර සොයාගෙන එනවා. මේ ගමන එන්න තියෙන්නේ කලාඔය දිගේ. මේක බෝට්ටුවෙන් එන්න ඕන ගමනක්. මේ බෝට්ටු සංචාරයත් හරිම සුන්දර අත්දැකීමක්. පුත්තලම වගේ ශුෂ්ක ප්‍රදේශයක මේ වගේ සිසිලස දනවන ප්‍රදේශයක් තියෙනවා කියලා ඇත්තටම මම එනකම් විශ්වාස කළේ නෑ. මේ කුඹුක් කැලේ මැද්දේ කලාඔය දිගේ ඉහළට ගමන් කළේ හරිම ආසාවෙන්. අපි මේ ඉන්නේ විල්පත්තු වනාන්තරයේ ආසන්නයේ නිසා අපි කඳුරු බඳින භූමියේදී අහම්බෙන් හෝ අලියෙක් කොටියෙක් දැක ගැනීමේ අවස්ථාවක් තියෙනවා කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. ගඟ යහත්තාවට යන මේ ගමනේදී අපි වගේම තවත් සංචාරකයන් ගෙනාපු බෝට්ටු කිහිපයක්ම අපිට මුණ ගැහුණා. ඊටාම සුන්දර බෝට්ටු සංචාරයකින් පස්සේ අපිත් ඔන්න අපි කඳුරු බඳින ස්ථානයට ළඟා වුණා. මේ පැත්තේ આવොත් බලන්න යන්න තැන් ගොඩක් තියෙනවා. බයෝබැබ් ගහක් තියෙනවා. එතකොට කල්පිටි වෙරළ තියෙනවා. ඒ වගේම කම්මැන්නාව තියෙනවා. විජය කුමාරයා ලංකාවට ගොඩ බෑපු තැන්. ඒ වගේ තැන් රාශියක් තිබුණත් අපි අද තෝරගත්තා කලාඔය අසබඩ තියෙන සුන්දර ඉසව්වක්. මෙතෙන්ට වෙලා දවසම ගත කරලා මේ ප්‍රදේශයේ තියෙන සුන්දර අත්දැකීමක් විඳින්න තමයි අද සූදානම් වෙන්නේ. අද අපි මෙහි කෑම් කරන්න රාත්‍රියක් ගත කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. සොබාදහමෙන් අනූන වෙච්ච මේ කගේවාඩිය විනෝද වෙන අයටත් අපූරු තෝතැන්නක්. පේනවනේ මේ කලාවේ ජලය තරම් ගැඹුරු නැති නිසා ඉතාම ආරක්ෂිතව විනෝද වෙන ජල ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා. නාන්න දෙන්නේ නෑ වතුර පාර මාල් ලස්සනයි නේද අය. අද අපි මේ ඉන්නේ අර වියලි කලාපේ වුණාට පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. වියලි කලාපේ කතියක් දැනෙන්නේ නැහැ. වතුර ටිකක් නිකම්ම බහගෙන යනවා. කාම් නිස්කලංක නිදහස් ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් ෆුල් චිල් එකේ ඉන්න පුළුවන්. මේක නාන්න ඕනේ. ඒ නානකොට ඒ අර කුරුක් ගස් හේවනේ නානකොට ඒක මට කියන්න දෙන්නේ නැහැ කොච්චර අමුතු එකක්. ඒක අර කතාවක් තියෙනවානේ. කුඹුක් ගහක් තියෙනවා නම් එතන වතුර හරි සීතලයි කියන්නේ. හරිද? දැන් මෙතන කුඹුක් ගස් කීයක් තියෙනවද? ආයේ වතුරේ සීතල ගැන කතා කරන්න ඕනේ නැහැ. ආයේ කුඹුක් කැලයක්. අපි ඉන්නේ කලාවේ සුන්දර කුඹුක් ගස් යායක් මැද්දෙන් ගලාගෙන යන කලාවේ. මේ කලාවේ
තව ටිකකින් මුහුදට වැටෙනවා. මේ වතුර මෙතෙන්ට ආවේ විල්පත්තුව හරහා මේ කුඹුක් සිසිලත් එක්ක. ඉතින් අපි අද දවසම මේකේ බෑලා විනෝද වුණා. ඔයගොල්ලෝ බලන්න හරිම සුන්දර දවසක් අපි ගත කරා. අපිට ඕන වුණා දුවන හැල්මේ දුවන ජීවිතවලින් පොඩ්ඩක් මිදිලා ඇවිල්ලා පොඩ්ඩක් දවසක් එක තැනකට වෙලා පොඩ්ඩක් අපේ ජීවිත සංසුන් කරගන්න. මේක ඒකට ඉතාම හොඳ තැනක්. ඉස්සර අර ගම්වලත් තිබුණා නේද කුඹුක් ගහ ගාව ලිඳක් ලිඳ එහෙම කියලා. දැන් නම් එහෙම හොයාගන්නවත් නැහැ. අපේ ගෙවල් පැත්තේ එක ගහක් තියෙනවා. මම රණාලි මන් දැක්ක එක තැනක්. හරිද? ඒකේ මේ කුඹුක් ගහ පෙරලිලා තියෙනවා. තව ටික කාලෙයි. හරි ලස්සන ලිඳක්. ලිඳක්. වැඩි කාලයක් තියෙන එකක් නැහැ. දැන් භාගයක්ම පෙරලිලා. මේ පැත්තේ අර අපි මෙහෙ එනකොට හම්බුණානේ අර කෙනෙක්. ඔව්. එයා කිව්වා අපිට මේ පැත්තේ මොනවද බලන්න තියෙන තැන් කියලා. මතකද අයියට? මේ මම මෙහෙට එනකොට ජයසංග මේ මං දැනගෙන හිටියේ නෑ අර තඹ පන්නේ තියෙනෙත් මේ කිට්ටුව කියලා. දැන් මේ ඇත්තටම අපි ඉන්නේ ලංකාවේ අර අත වගේ තියෙන කෑල්ල ඇතුල් පැත්තේනේ. එතකොට අපි මේ ඉන්නේ මේ ලංකාවේ වැඩිම කොටි ගණත්වයක් තියෙන විල්පත්තු කැලේ බෝඩේ. එතනින් තමයි මේ ගඟ ගලන්නේ. මොකද්ද ගඟ මේ කලාඔය. කලාඔය අනුරාධපුරෙන් පටන් අරන් සෑහෙන ප්‍රමාණයක් දිග ප්‍රමාණයක් ඇවිල්ලා මුහුදට වැටෙන්නේ විල්පත්තු මායමෙන් පුත්තලම කිට්ටුවේ. එතකොට දැන් මේ ඉන්නේ එතන පොඩ්ඩක් එහා පැත්තේ ඉන්නේ. අනෙත් එක කල්පිටිය. කල්පිටියත් ඉතින් කට්ටිය ආසාවෙන් යන තැනක්. හැබැයි කල්පිටිය රස්නේනේ. ඔව්. කල්පිටිය හරිම රස හරිම වැඩි වෙලාවක් කියන්නේ මෙතන වෙලා මෙතන පොඩ්ඩක් යයි. හැබැයි මෙතන කල්පිටියේ ෆීලිං එකක් නැහැ නේද? අනිකර ලෂ් ග්‍රීන් එන්වයරන්මන්ට් එකක්. හරිම මේ මාරම වෙනස් තැනක්. කල්පිටියේ ආයෙ තියෙනවා මතරංගුන්නට යන්න පුළුවන්. ඊට පස්සේ උච්චිමුනි වලට යන්න පුළුවන්.
ඊට පස්සේ මේ ගඟේ වාඩිය පැත්තේ ඉන්නොත් ඒ පැත්තට බෝට් සර්විස් තියෙනවා කියලා තමයි අපිට කලින් හම්බෙච්ච එක නා කිව්වේ. තම්බපන්නියත් මේ හරියමයි නේ? තම්බපන්නියත් මේ හරිය. ආයේ බයෝබැබ් ගහක් තියෙන කතාවක් කිව්වා. බයෝබැබ් ගහක් තියෙනවා මේ ඒක නවද අර මේ මන්නාරමේ තියෙන බයෝබැබ් ගහ වගේ ඊට වඩා ලොකුයි කියලාත් කියනවා. හැබැයි පොඩ්ඩක් ඒක නිකන් අර අතු බෙදිලා වගේ දැන්. මන්නාරමේ තියෙන එක සම්පූර්ණ රවුමටනේ තියෙන්නේ. මේක එහෙම නෙමෙයි මේකේ යුට්ටක් එක්ක එක ගහක්. එහෙම නැත්නම් බයෝබැබ් ගස් කිහිපයක් එකතු කරලා හොයන්න බෑ එක ගහක්ද නැද්ද කියලා. අද මේ පරිසරයේ තිබ්බ ඒ නිදහස ඒ අමුතුම ෆීල් එක මට සෑහෙන කාලෙකින් එහෙම දැනුන්නේ නැහැ කියලා කිව්වොත් ඔය. ඔව්. නේද ඒක? වෙන්දර දුවනවනේ. අතර වටේ දුවනවා. ඒ කියන්නේ අපි ට්‍රැවල් එකක් ගියත් එහෙම අපි හයික් එකක් යනවා කියලා ඒක කරන්නේ ඉතින් පණ කඩාගෙන කන්දෙන් නැගෙන දුවනවා. ටයිම් එකත් එක්ක ප්‍රශ්නයක් තියෙන්නේ. රැ වෙන්න කලින් එන්න ඕනේ කැම්ප් කරන තැනට යන්න ඕනේ. මේ එහෙම නෙමෙයි ඉතින් බෝට්ටුවේ ආව වෙලා උඩටම වැඩි. ඇවිල්ලා කැම් සයිට් එකට ආවා ඊට පස්සේ කරන් තින්නේ ඊට පහුවදා යනකම් කමන්ට කැමති දෙයක් කරන්න පුළුවන්. කනවා නම් කන්න ආතල් එකේ ඕනනම් වතුරේ බහැලා ඉන්න. ඉතින් ඒක හරි රිලැක්සිං. එන්ටයර් ඩේ එකක්. හරි ෂෝක් ඉතින්. අනිත් එක උදේට නැගිටිනකොටත් අපි ඉන්නේ මෙතනමයි. හරි හොඳ එක්ස්පීරියන්ස් එකක් ඒක. අනික සමහර තැන් වල වගේ වතුර තියෙනවා හොඳ නා. මට ඉතින් බොන්න වතුර අපි අරන් ආවා. හරි ෂෝක් ඉතින්. ඒ එක්ස්පීරියන්ස් එක මාරු. ඉතින් ගඟේ වාඩියෙන් යන්න ටයිම් එක හරි නේ හැම දෙයක්ම වගේ. ඔව් කැමැත්තෙන් හරි මේ සුන්දර පරිසරයට ආයිබෝන් කියන්නේ නැහැ. ආයෙ එන්න පුළුවන්. මොකද ආයෙ එන්න පුළුවන් වෙන්නේ ඉතුරු කරලා යනවා. අපිට විතර නෙමෙයි ගොඩක් අයට එන්න පුළුවන්. ඒ නිසා ආයෙ හම්බෙමු. අනිවාර්යයෙන්ම මෙහාට එනවා නම් කැම්ප් කරන්න බලාගෙන මෙන්න. කැම්ප් කරන්න නැතුව මේ පැත්තට විතරක් ඇවිල්ලා යන එක නම් අපරාධේ. ඔව් අනිවාර්යයෙන්ම. එහෙනම් ආයෙ හම්බෙමු. ඔයත් කෑම් කරන්න ආස කෙනෙක් නම් ඔයා වැඩියෙන්ම කෑම් කරන්න ආස තැන මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන් අතර බෙදා ගන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම තවත් ලස්සන තැනකින් අපි ආයෙත් හම්බෙමු. ඔබට සුබ දවසක්.